excited? Huh? Yeah, good boy. Ada අඬන්නේ නැහනේ? Huh? Ada අඬන්නේ නැහැ නේද? Huh? නෑ කියලාද කිව්වේ? Alright, last exit. Ready? This exit. Go. Safe exit. Are you hungry? You're hungry? අදව තනියෙන් යන්නේ train එකේ. The train to herself. Oh. Hello everyone. අද අපි දවස ගත කරපු විදිහ පොඩි vlog එකකින් ඔයාලට ගේන්න තමයි මේ රෙඩි වෙන්නේ. ඉතින් අද අපි මුලින්ම කරේ මල්ලි බබාව ස්විමින් එකක් ආව එක. ඔන්න මාසෙකමාරකට විතර පස්සේ තමයි ආපහු මල්ලිට ස්විමින් ක්ලාසස් තියෙන්නේ. Are you excited මල්ලා? මල්ලා, are you excited? Huh? Yeah, good boy. අද අඬන්නේ නැහනේ? Huh? අද අඬන්නේ නැහැ නේද? Huh? නෑ කියලාද කිව්වේ? ඕ කියලාද කිව්වේ? මල්ලි බබා නම් අක්කි බබා වගේ නෙමෙයි. වැඩි වතුරට කැමති නැහැ. ඉතින් මාස එකමාරකට පස්සේනේ ආපහු යා ක්ලාසස් ආවේ. ඒ හින්දා අද නම් ඔන්න පළවෙනි දවස වගේ හොඳටම ඇඬුවා. මේ මුළු පැය භාගෙ පුරාවටමත් ක්ලාසස් ඉවරලා තව පැයක් විතර යනකනොත් මල්ලි බබා කරේ අඬපු එක. හේනවනේ ඉතින් ආන්ටි ළඟට එන්නකොටම මල්ලි අඬන්න ගන්නවා. අක්කිට නම් ඉතින් තාම ස්කූල් හොලිඩේස් නිසා එයාත් අද ආවා අපිත් එක්ක. ඉතින් එයාට නම් මල්ලිගේ වැඩ දැකලා හිනා. අනේ මල්ලිට හිනා වෙනවනේ මෙයා. නෝටි අක්කි. බයෝ 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 මගෙන් ගොඩක් අය බබාලගේ මේ ස්විමින් ක්ලාස් එක ගැන අහනවා. අක්කිත් අතරම ස්විමින් පටන් ගත්තේ මෙතනින්. ඒ වගේම දැන් මල්ලිත් මාස 6 ඉඳන් ස්විම් කරන්නේ මෙතන මේ NCC එක. ඉතින් බබාලටම වෙන්නුණු ක්ලාස් එකක් මේක. ඉතින් ඔයාලට පුළුවන් NCC එකේ නම්බර් එකට කතා කරලා රෙජිස්ටර් වෙන්න. පොඩි වේටින් ලිස්ට් එකකුත් තියෙන හින්දා බබාව දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඉක්මනටම කෝල් එකක් දෙන්න. දැන් නම් පොඩ්ඩක් සෙටල් වෙලා කියලා අපි හිතුවට සෙටල් වෙලාම නෑ. තනියෙන් තාත්තත් එක්ක විතරක් ඉන්නකොට පොඩ්ඩක් අඬන්න නැතුව හිටියා. Same swimming class as Akhi's, no? Yeah, when I was small, I go to that this one. Then Bali go to this one. Only small this case. Mayo, we got something. Let's see what he got this time. Oh, what's the bono? That's a bono. Cool water in them bandi pilila තියෙනවා. He's forgotten everything.
මේ දවස්වල තියෙන සීතලත් එක්ක මං හිතන්නේ යාට වතුර ටිකක් සීතල වැඩි ඒ හින්දා තමයි ඔය අඬන්නේ සෙටල් වෙන්නෙත් නැත්තේ. ඒ වගේම මේ ස්විමින් ක්ලාස් එක ගැන කියන්න ඕනේ. මං හරීම කැමති පුංචිම කාලේ මේගලන්ට මේ විදිහේ ඇක්ටිවිටීස් කරන්න මේ ක්ලාස් එක තියෙන එක ගැන මං හරිම ග්‍රේට්ෆුල්. ඒ වගේම හර්ෂණී කියන්නේ හරිම හොඳ කෝච් කෙනෙක්. ඇත්තටම යාට බබාලව හොඳට තේරෙනවා සහ මේ පොඩි අයව හැන්ඩල් කරන විදිහ, යාලට මේ ටෙක්නික්ස් කියලා දෙන විදිහ ගැන මං හරිම ඉම්ප්‍රෙස්ඩ්. මොකද අක්කි බබාත් පුංචිම කාලේ එයා හරිම කැමති වෝටර් ඇක්ටිවිටීස් වලට. ඉතින් අපි එයාව දානකොට ඇත්තටම මලිට වැඩි යාගේ ලොකු ප්‍රෝග්‍රස් එකක් තිබුණා. මොකද එයා වතුරට කැමති හින්දා. හැබැයි මල්ලි නම් ඒ තරම්ම මේ වෝටර් ඇක්ටිවිටීස් වලට කැමති නැති හින්දා එයා ඉතින් චුට්ටක් අක්කිට වැඩිය ස්ලෝ. හැබැයි එයා දිගටම ක්ලාස් ආවා. හැබැයි මේ හොලිඩේ එකෙන් පස්සේ එයාට පොඩ්ඩක් හැමදේම අමතක වෙලයි තිබුණේ. ඉතින් ඔයත් හිතනවා නම් ඔයාගේ චූටි පැටියට මේ වගේ ක්ලාස් එකකට යව දාන්න ඕනි කියලා දෙපාරක් හිතන්න එපා. අනිවාර්යයෙන්ම NCC එකේ රේන්බෝ ස්විමින් ක්ලාස් එකට කතා කරන්න. මොකද පුංචිම කාලේ ඒගලන්ට හරීම හොඳයි මේ වගේ ඇක්ටිවිටීස් කරන එක, ස්පෙෂලි වෝටර් ඇක්ටිවිටීස්. ඒ වගේම මම රෙකමෙන්ඩ් කරනවා මේ ක්ලාස් එක. මගේ දුවටත් ලොකු ඒ කියන්නේ එයාගේ චූටි දවස්වල ඉඳන්ම එයා ගොඩක් ෆෝවර්ඩ් බබෙක් වෙන්න, ඒ වගේම වතුරට බය නැති වෙන්න සහ ඒගලන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පොඩි කාලේ. ඉතින් මේ ක්ලාස් එකෙන් යාට ඒකට ලොකු උදව්වක් ලැබුණා. ඊට පස්සේ අපි ගියා මගේ ෆේවරිට්ම ස්ටෝර් එකකට, එලිගන්ස් මොකර්ස් එකට. මම සාමාන්‍යයෙන් මේ පැත්තෙන් යනවා නම් එලිගන්ස් මොකර්ස් එකට පොඩ්ඩක් ගිහිල්ලාම තමයි යන්නේ. මොකද මං හරි ආස ස්ටෝර් එකක්. මම මගේ කලින් වීඩියෝස් වලත් ඔයගලන්ට කියලා තියෙනවා. මම බබාලට ගොඩක් ඇඳුම් ගන්න එලිගන්ස් මොකර්ස් එකකින් කියලා. ඔයගොල්ලෝ අහනකොට මම ඒවට රිප්ලයි කරලත් තියෙනවා. ඉතින් next week එකේ බර්ත්ඩේ පාටිස් දෙකක්ම තියෙනවා. ඉතින් ඒ චූටි බබාලට තෑගි ගන්නයි අපේ පැටියන්ට මොන හරි අලුත් ලස්සන ඇඳුම් තියනවාද කියලා බලන්නයි තමයි අද එලිගන්ස් මොකර්ස් එකටත් පොඩ්ඩක් ආවේ. මල්ලා වඩලා ඉඳ ටිකක් වෙලා ඉඳලා එනවද? බයි බයි. මල්ලා Bear Lake. පණ්ඩිත කොල්ලා. ඉතින් කයට ස්කූල් පටන් ගන්න කලින් තිබ්බ අන්තිම වීකෙන්ඩ් එක හින්දා අපි ආව වන් ගෝල්ෆ් මෝල් එකටත් එක්කන් ගියා. එයා යන්න ආසයින්. ඉතින් වන් ගෝල්ෆ් මෝල් එකේ ඇවිදින්න කරන්න එයා හරිම කැමති. ඒ හින්දා ඔන්න ෆස්ට් ටයිම් මල්ලා එස්කලේටර් එකේ යනවා. එයා ඇඬුවා එයාට බහැලා පයින් යන්න ඕනි කියලා අක්කි වගේ. බලන්නකෝ ඉතින් එයා එස්කලේටර් එකේ ගිහිල්ලා කොහොමද එකෙන් බැස්සේ කියලා. මල්ලා පොඩි කමට මොනවද අනේ කරන්නේ බලන්න. මේ අයිනේ තියෙන මේ තුන ඔව් ග්‍රීන් කලර් එක මේ තුන. ඔව් දැන් ඊළඟේ හෝම් වෙයා හොඳයිනේ. Table runners තියෙනවා. These are nice.
ඇනිවර්සරි එකත් එනවා. බලමු කාඩ් එකක් තියෙයිද කියලා. So pretty nice. බොරු බඩගින්න. ෆ්‍රැක්චර් එකම හොඳ වෙයි වාගේ. අතේ ෆ්‍රැක්චර් එක ඕවා කරන්න ගිහිල්ලා. ඊට පස්සේ මමයි අම්මයි ගියා ෆුඩ් මසාජ් එකකට. ෆුඩ් ට්‍රබ් එකට තමයි අපි ගියේ. මාරම හොඳයි ළඟ සර්විස් එක. මම හරියට එන්ජොයි කරා. අම්මත් කිව්වා අම්මත් ගොඩක් එන්ජොයි කරා කියලා. සරසප් එකටත් ගියා. ඇනිවර්සරි එකට කාඩ් එකකුත් ගත්තා. Hi. Hello. Ooh, choo-choo train. Are you hungry? You're hungry. Hi. Mama ada gudang balik ni ke? Oh, dah makin ini apa? Makin ini apa? Aku push කරන්නේ. Ya, naughty boys. Ay, ගන්න කවුද බබාලා කියන්නේ? බබාලා කියන්නේ මේ පුස්කන් බබා. යා හැමදාම naughty. ආයේ. කවුද බබාලා කියලා? හංග්‍රි බබෙක් ඉන්නානේ. මොනවා හරි හම්බෙන්න වගේ යන්නේ. මෙතනට වෙලා ඉන්නවා. අක්කි ට්‍රේන් එකේ යන්න? ට්‍රේන් එකේ යන්න? අදව තනියෙන් යන්නේ ට්‍රේන් එකේ. බිග් ගර්ල් කෙනෙක් වගේ. ඔව් පුතේ වාඩි වෙලාම යන්න. The train to herself. Oh. හැමදාම අපි වන් ගෝල්ෆස් මෝල් ආවොත් කායා බබාට මේ ට්‍රේන් එකෙන් යන්න ඕනි කියනවා. ඉතින් එයාට කොච්චර මේ ට්‍රේන් එකේ ගිහින් තිනා වුණත් එයාට හැමදාම ආවොත් හැමදාම යන්න ඕනි. ඉතින් අද එයා තනියෙන් අපි නැතුව එයා විතරක් මේකේ තනියෙන් ගියා. මේ ට්‍රේන් එකේ රවුන්ඩ්ස් දෙකක් යන්න එක්කෙනෙක්ට 500 rupees එකලෝ ගන්නවා. ඒ කියන්නේ අම්මටයි බබාටයි දෙන්නටම 500 නෙවෙයි. අම්මට 500 බබාට 500. ඉතින් අද අපේ බබා විතරයිනේ ගියේ. එතකොට යාට විතරයි අපි පේ කරේ. මේ කෝච්චියේ රවුන්ඩ් දෙකක් විතරයි. ඉතින් ඒගොල්ලෝ එක්කන් යන්නේ. පව්වනේ බය වෙන්නේ. Finish, come. Wait. ඉවර වෙලා. I love you too. ඊට පස්සේ අපි ගෙදර පූල් එක සෙටප් කරලා කාට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. මොකද එයා හරීම කැමති මංගලන්ට කලිනුත් කිව්වා වගේ වතුරේ බහැලා ඉන්න, වතුරේ සෙල්ලම් කරන්න. ඒ හින්දා ඉතින් එයා මල්ලි ස්විමින් යන එකත් දැකපු හින්දා එයා ඒ ගැන කිය හිටපු හින්දා අපි ගෙදර පූල් එක යට සෙටප් කරලා දුන්නා. ස්කෝල් තමයි ඒක කුඹලා ඒකට වතුර පුරවලා එයාට ඉතින් මේ විදිහට පොඩි සර්ප්‍රයිස් එකක් දුන්නා. අක්කි හිටපු නිසා ඉතින් මල්ලි ටික එතනට ලං වෙලා පොඩ්ඩ ගිහිල්ලා යාටත් ඇතුළට යන්න ඕනි කියලා කිව්වා. ටිකක් සීතලින් හින්දා මං එයාගේ ටී-ෂර්ට් එකක් ගැලුවේ නෑ. යාවත් එහෙම්මම දැම්මා. අක්කිට නම් ඒව ගාණක් නෑ. හැබැයි මල්ලි නම් ඉතින් පොඩි ෆසි කෙනෙක් නේ.
high five. පුංචි සමඳ ඇඳන්නට මල්ලියා ඉතර නිතර දමකට පුංචි මල්ලියා මගේ මල්ලියා සුරතලා චන්දියා මගේ මල්ලියා සුරතලා චන්දියා සෙල්ලම්ගේ මාරු ඩෝරියෙන් හදයි ඒක හදා බඩේරාද වඩුවයි සීනිකොන් කන්නසල්ලේ ඉල්ලලා අඳයි වසයි හරිදගයි මල් ඔන්න ඔහොම තමයි ඉතින් අපේ දවස ගෙවුනේ. ඉතින් thank you ඔයාලා හැමෝටම මේ vlog එක බලවට. ආයෙත් හම්බෙමු.